ආයිබෝවන් අදත් අප ඔබ හා එකතු වන්නේ ඔබ හිතන්නවත් නැති මාතෘකාවක් ගැන කතා කිරීමටයි. එහෙනම් අපි කෙටියෙන් මේ මාතෘකාව ගැන කතා කරමු. අනාවැකි. අනාවැකි කියන්න ඔබත් අනාවැකි ඕනතරම් අහලා ඇති. අසනට ගිහින් නැති. ඔබ මොකද මේ ගැන හිතන්නේ? අනාවැකි කියන පුද්ගලයන් ගැන. ඇත්තටම උන්ට වෙන්න තියෙන දෙයක් හරියටම කියන්න පුළුවන්ද? කොහොමද වෙන්න තියෙන දෙයක් ඔවුන් හරියටම කියන්නේ? එහෙම කියන්න පුළුවන්ද? මොකද්ද උන්ට තියෙන බලය? මේ ඥානය මේ වෙන්න තියෙන දෙයක් කියන්න. දැන් ඔබ දන්නවා ඔබ අනාවැකි කියන කරුවෙක් ළඟට ගිහිල්ලා ඔබගේ හෝ ඔබගේ දරුවන්ගේ අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් දේවල් අහනවා. එතකොට ඔහු කියනවා මෙන්න මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා. මේ වෙන්න තියෙන දෙයක් ගැන තමයි ඔහු කියන්නේ. ඇත්තට මේ කියනේම සත්‍යද? එහෙම උට තව කාගේවත් ජීවිතයක් ගැන මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්ද? මෙහෙම වෙනවා කියලා කියන්න පුළුවන්ද? මොකද්ද උට තියෙන හාස්කම්? ඔහුත් මිනිස්සෙක්. වෙන්න තියෙන දෙයක් කියන්නේ කොහොමද එම හරියටම? මන්න කියන්නේ මේ තනිකර බොරුවක්. වෙන්න තියෙන දෙයක් කාටවත්ම කියන්න බෑ. මොකද අපි හැමෝම මිනිස්සු වෙන්නේ. නැත්නම් අපිටත් පුළුවන් වෙනවනේ වෙන්න තියෙන දෙයක් කියන්න. දැන් ඔය පහුගිය දවස්වල කිව්වනේ අර කෙනෙක් පෙරදුනත් වෙර තියා ගන්නවත් කියලාත් කිව්වනේ අනාවැකි නේද? නමුත් ඒ පුද්ගලයා පෙරදුනා. නමුත් අරයා අනාවැකි කියපු කෙනා වෙට තියාගත්තෙත් නැහැ. ඉතින් ඒ වගේ අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ වෘත්තියක්. රස්සාවක්. මොකක් හරි බොරුවක් කියලා සල්ලි හොයන්න එක තමයි ඒගොල්ලන්ගේ රැකියාව. අපි දැනගත යුතුයි ඒවට අසු නොවි ඉන්න. අනාවැකි බොරු වලට අපි රැවටෙන්නේ නැතුව ඉන්න ඕන. ඔහුන් ගාවට ගිහිල්ලා අපිට අනාගතේදී මොකද වෙන්නේ? අපේ දරුවන්ට මොකද වෙන්නේ කියලා උංගා මිනිස්සු ඔහුන් ගාවට ගිහලා රැවටෙනවා. ඔවුන් ඉතින් මොන බොරුවක් හරි කියලා එවනවා. ඔවුන්ගේ වෘත්තිය ඒකනේ. දැන් අපි කියමු දැන් ඔබ ගිහිල්ලා ඔබගේ හරි ඔබගේ දරුවෙක්ගේ හරි අනාගතය ගැන අහනවා. ඔහු කියනවා තව අවුරුදු 10කට ඒ දරුවට අපලයි කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දරුවට කිසිම අපලයක් නැහැ. නමුත් අර පුද්ගලයා කිව්වනේ වචනේ. ඊට පස්සේ අපේ ජීවිත කාලෙදිම ඒ අවුරුදු 10ම ගත කරන්නේ අපේ හිත මානසික වදයක් දෙමින්. අය අර පුද්ගලයා කිව්වනේ අවුරුදු 10ක් යනතුරු අපලයි කියලා. ඒතර අපිත් මානසික පදයක් විඳිනවා. ඒ දරුවට ඇති අපලයක් නැහැ නැති වෙන්න පුළුවන්. නමුත් අර කියපු වචනෙට අපේ ඔළුවේ වැඩ කරන්නේත් ඒ වචනේ. මේම දෙයක් කිව්වා. මේ ඉතින් දැන් මේ මොකක් වෙයිද මේ දරුවට අපලයි කියලා කිව්වා. ඉතින් අපිත් බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ අවුරුදු 10. හිතේ තියාගෙන විඳව ඉන්නවා. ඉතින් අපි ඔක අහන්න නැතුව හිටියනම් අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. මේ ඔක දැන් අහපු ඉඳනේ ප්‍රශ්නේ. ඔව් කියපු ඉඳනේ ඔක ප්‍රශ්නේ. අපි සාමාන්‍ය විදිහට ජීවත් වුණා නම් අපේ ඔය කිසි දෙයක් නැහැනේ. අපි මුකුත් දෙයක් ඔලුවට ගන්න ඕනෙත් නැහැ. ඉතින් වේදනාව විඳින්න ඕනෙත් නැහැ. ඒ දරුවට ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. මේකයි. අපි මේක හොඳට මතක තියාගන්න. අපි ඉපදුනොත් හැමෝම මැරෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ වගේ දේවල් වෙයි කියලානේ ඔබ මේ අනාවැකි අහන්න යන්නේ. ඉතින් අහන්න යන දෙයක් නැහැ. අපි ඉපදුනොත් මැරෙනවා කවදා හරි. අපි ඉපදුනොත් ජීවිත කාලෙම අපිට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. ඉතින් ඔබ ඒව නැති කරගන්නනේ ඔය අනාවැකි අහන්න යන්නේ. අනාවැකි අහන්න ඕනේ නැහැ. අපි ඉපදුනොත් මැරෙනවා. ඉපදුනොත් ජීවිත කාලෙදිම ප්‍රශ්න තියෙනවා. ඔය දෙකනේ වෙන්නේ. ඔය දෙක දැනගන්නනේ ඔබ යන්නේ. ඉතින් අපිට ඕක කවුරුවත් කියන්න ඕනේ නැහනේ. අපේ ජීවිතේට ඔය දෙක තමයි ඉතින් උරුම වෙන්නේ. කවදා හරි මැරෙනවා. ජීවත් වෙන ගමන් ප්‍රශ්න පිට ජීවත් වෙනවා. ඉතින් තව කවුරුවත් අපේ ජීවිතේ තීරණය කරන්න ඕනේ මේ
මෙයාට අවුරුදු 10ක නිකන් අපලයි මෙයාට අවුරුදු 20ක නිකන් අපලයි මෙයාට ළඟදී ඇක්සිඩන්ට් එකක් වෙන්න ඉඩ තියෙනවා මේ වතුර තියෙන තැන් වල නාන්න යන්න හොඳ නැහැ කොහොම තව කවුරුත් අනාවැකි දෙන්න ඕනේ ප්‍රධාන දේ අපි ඉපදුනොත් කවදාද මැරෙන්නේ කියන්නේ ඕකනේ වෙන්නේ ජීවිත කාලෙම අපිට ප්‍රශ්න ඒක තව කවුරුත් ළඟට ගිහලා අපි ඕක දැනගන්න ඕනේ අමුතුවෙන් මේ අපේ ජීවිතය ගැන අපේ ජීවිතය ඇති අපිට තව කවුරුත් තීරණය කරන්න ඕනේ නැහැ මේ අපේ ජීවිතේ අපි මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ වොන් කරන්නේ උන්ගේ රස්සාවක්. උන්ගේ රස්සාවට ඉතින් මොකක් හරි ගිය ගාම වචනයන් දෙකක් බරපතල කරලා කියනවා. බය වෙන්නත් එක්ක. ඉතින් අපි ওই විදිහම ජීවත් එයා කියන විදිහට ජීවත් වෙන්න ගියොත් අපිට ජීවත් වෙන්න බෑනේ. ඒතර අපි ජීවිත කාලෙම දැන් ප්‍රශ්නයක් කරගෙන ජීවත් වෙන්නේ මානසිකව. අර පුද්ගලයා මෙහෙම කිව්වා, මෙහෙම දෙයක් වෙනවා කිව්වා. මේ ඉතින් මොකටද? දැන් එක පුද්ගලයෙක් ඔය රූපාලි නාලිකාවට ඇවිල්ලා කිව්වා මේ අවුරුද්දෙම සිංහල අවුරුද්දට පෙර මේ සිංහල අවුරුද්ද වලට සමරන්න වෙන්නේ නැහැ. ඉතින් මහා සුලිසුලඟක් එනවා. කොහොම කිව්වේ? සිංහල අවුරුද්ද සමරන්න වෙන්නේම නැහැ කිව්වා. ඒක අපිත් බය වුණා මේ මෙහෙම කිව්වම ඇත්තනම් මෙහෙම දෙයක් වෙයිද? මේ කියන විදිහට සුලිසුලඟක් එයිද? සිංහල අවුරුද්ද සමරන්න බැරි වෙයිද? අපිට මොනවා වෙයිද කියලා? අනේ කිසිම සුලිසුලඟක් ආවේ නැහැ. වෙන්දර තියෙන උලකවත් ආවේ නැහැ එදාට සිංහල අවුරුද්දට. ඉතින් බලන්නකෝ ඔබ උදාහරණ. මේ අවුරුද්දේ අනාවැකි ඒ පුද්ගලයෙක් ඇවිල්ලා කිව්වේ මේ රූපානේ නාලිකාවක. ඔබලත් බැලුවා නම් බලන්න මතක් වෙයි දැන්. මේ එහෙමම කිව්වනේ බලන්න සිංහල අවුරුද්ද සමරන්න වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ. මොකද මහා සුලිසුලඟක් වෙනවා කිව්වා. ඕනනම් ඒ නාලිකාවල තාම ඇති රෙකෝඩින් එක. ඉතින් අපි සෑහෙන්න බය වුණා මේ ඇත්තට මෙහෙම දෙයක් වෙයිද කියලා. කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් අන්න එක තමයි තනිකර බොරුව. බොරුව කරන්නේ. අයිත වෙන්න තියෙන දේ කාටද කියන්න පුළුවන්. දැන් අපේ දැන් මෙච්චර රටේ ස්වභාවික ව්‍යසන වුණා. ඉතින් ඊට කලින් කියන් තිබ්බනේ ආවල් දවසේ මෙහෙම දෙයක් වෙනවා. ඔයගොල්ලෝ ජීවිත පරිසම් කරගන්න. කවුද කිව්වේ එහෙම? දැන් දිට්ඨා ආවා. සුනාමි ආවා. එනවා අනාවැකි කියනට කියන් තිබ්බනේ ඔය කලින්. මෙහෙම දේවල් එනවා මේ පරිසංගෙම කියලා. ඒතර අපේ ජීවිත බේර ගන්න තිබ්බානේ. කවුරුත් එහෙම කිව්වේ නෑ නේද අනාවැකිය? එන්න කලින්. ආවෙන් පස්සේ නම් එක එක ඒවා දොඩවනවා. ආ තවත් මේව එයි අරවා එයි කිය. මේ ඒකයි මං කියන්නේ ඔවට අහු වෙන්න එපා. මේ කෝපි කාලේ නෙමෙයි. මේ 20 වෙනි සතවර්ෂේ. අපි ගොඩාක් දියුනේ අපේ මනස. මිනිස්සයාගේ. ඉතින් පුද්ගලයන් ගාවට ගිහිල්ලා අපේ ජීවිත කතාව අහගන්න ඕනේ නෑ අපිට මොනවා වේද අපේ දරුවන්ට මොනවා වේද කියලා. අපි සරලව කියනවා නම් අපි ඉපදුනොත් මැරෙනවානේ කවදා හරි. ඉපදුනොත් මැරෙනවා. ජීවත් වෙනකන් අපිට ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. ඉතින් ඔය දෙකනේ වෙන්නේ. ඉතින් අපි ඕක අහගන්න ඕනේ. තවත් පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා සල්ලිත් දීලා අහගන්න ඕනේද? ඔය දේ. ඒත් ඒ මනුස්සයා රටේ නැති දේවල් කියන්නේ. ඊට පස්සේ අපි ඔළුවේ වැඩ කරන්නේ ඒක. ජීවිත කාලෙම. නමුත් අපිට කිසිම දෙයක් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නමුත් අර දේ යවුවාම අපේ ඔළුවේ වැඩ කරන්නේ ඒක. ඊට පස්සේ අපිට සෑහෙන ප්‍රශ්නයක්. අපි කල්පනා කර කර ඉන්නේ අර පුද්ගලයා කියපු දේ ගැන. ඉතින් අහුව අහන්න ගිහිල්ලා අහන්න නැතුව හිටියනම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ජීවිතේ සාමාන්‍ය විදිහට ගත කරනවානේ. අර හැව්වොත් නේ අපි නිකන් කුණු ගොඩක් ඔළුවට දාගන්නේ. ඒගොල්ලන්ගේ වෘත්තියක් ඕක. කවුරු මොනවා කිව්වත් ඒගොල්ලෝ වෘත්තියන්නේ ඕක. ඉතින් ඒගොල්ලන්ගේ වෘත්තිය තමයි ඒක. ඒගොල්ලෝ මොකක් හරි කෙනෙක් ගියොත් මොකක් හරි දෙයක් කියලා එවනවා. මේ මොකක් හරි කියනවා මේ බය කරනවා නැත්තම් මෙහෙම වෙයි කියලා කියනවා. මේ දැන් හරි ගිහිල්ලා දැන් ඔබ කියන මේ අඩුම තරමේ දැන් ඔබගේ විස්තර දුන්නාම ඔබ ඉපදුන තරමත් උරු කියා ගන්න පුළුවන්ද? ඔබ දැන් ඉපදුන දවසයි උපන්දිනේ ඔක්කොම දීලා කියනවනේ. ඊටසේ ඔහු මානෝ ඉපදුනේ කොයිද කියලා. ඉතින් ඔච්චර අනාවැකි කියන මනුස්සයරේ ඉපදුනේ තැන කියා ගන්න බැරිද? ඉපදුන තැනත් දැනගන්න එපා. කියන්න පුළුවන් ඉන්න එපා. ඔච්චර අනාවැකි කියන කෙනාට. දැන් ඔබගේ උපන්දිනේ උපන් වෙලාවයි කියනවනේ ඔබ ඇහුවාම. ඒතර ඒ පුද්ගලයා තමන් මේ අපෙන් අහනවා ඔබ ඉපදුනේ කොයිද කියලා. එන ඒකත් දැනගන්න පුළුවන් ඉන්න එපා. ආවල්දනේ ඉපදුනේ කියලා. ඔච්චර අනාවැකි කියන්න පුළුවන් පුද්ගලයන්ට. තනිකර බොරුවක් ඔක් කරන්නේ. හරි. අපිට ඕකයි කියා ගන්න ඕනෙලා තිබ්බේ. අපි හිතන්නේ නැති දේවල් ගැන කතා කරනවා.
මාතෘකාවක් ගැන තමයි අදත් කතා කරේ. අපි මෙවැනි මාතෘකාවක් සමගින් ආයිත් හමු වීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් එතෙක් ඔබලා සියලුම දෙනාට ජය වේවා.